හයි ගයිස්, ලංකාවේ තියෙන ලස්සනම තැන් සොයාගෙන යන ගමනක තවත් එක් උදෑසනක්. මේ පාර අපේ බ්ලොග් එක ලංකාවේ නැගෙනහිර සුන්දර වෙරළ තීරය. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, ඔන්න අපි ප්ලේස් එකට දැන් ඇවිල්ලා තමයි තියෙන්නේ. වව්, මාරම ලස්සනක් තියෙන්නේ. මාරම view එකක් තියෙන මාරම ලස්සන ප්ලේස් එකක් තමයි මේ. හිරු එළිය වැටෙනකොට කිරිගරුඬ වගේ දිලිසෙන ලස්සන සුන්දර වෙරළ තීරයක් තියෙන මේ තමයි මාබල් බීච්. අපි මේ ඉන්නේ මාබල් බීච් එයාර්පෝර්ට් රිසෝර්ට් ඒරියා එකේ. මාබල් බීච් පබ්ලික් ඒරියා එක වෙනම තියෙනවා. පවුලේ අයත් එක්ක යාළුවොත් එක්ක නිදහසේ ගත කරන්න පුළුවන් සුන්දර වටපිටාවක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපි අපේ ළඟම යාළුවෝ මේ ගමනට එකතු කරගන්න අමතක කරේ නැහැ. මේ වගේ ලස්සන ප්ලේස් එකක ඉන්නකොට අපි ඉතින් ෆොටෝ ගහන්න අමතක කරේ නැහැ. මේ ඉන්නේ අපේ යාළුවා එයාගේ පවුලේ කට්ටියයි. ඉතින් සුන්දර මතකයන් රැඳුණු ඒ මුහුතවල් මතක සටහන් විදියට මම යාළුවට එකතු කරලා දුන්නා. ඔය ඈතින් පේන පුංචි කඳු වැටියේ හයික් එකක් යන්නේ හරිම සාධාරණ මුදලකට ඔයාලට පුළුවන්. හරිම ලස්සන පැහැදිලි දීප්තිමත් වෙරළ තීරයක් නිසා විවිධ වර්ගයේ විවිධ වර්ණයේ මත්ස්‍යයන් රැසක් බහුල වශයෙන් අපිට මෙහි දැක ගන්න පුළුවන්. ඒ නිසාම දෙස් විදෙස් සංචාරකයින්ට ස්නෝක්ලින් කිරීමේ හැකියාව මෙහි තියෙනවා. එයාර්පෝර්ට් එක යටතේ පාලනය වෙන නිසා ආරක්ෂාව සම්බන්ධව කිසිම සැකයකින් තොරව ස්නෝක්ලින් කරන්න, හයික් එකක් යන්න, ඒ වගේම නාන්න ඒ හැම අවස්ථාවක්ම අපට උදා කරගන්න පුළුවන්. ඒ වගේම ෆොටෝ ගහන්න අවශ්‍ය පසුබිම් වටපිටාවත් ඉතාමත් අලංකාර ලෙස මෙහි සකස් කරලා තියෙනවා. හරිම පිරිසිදු සහ හරිම පිළිවෙලට සකස් කරපු සංචාරකයින්ගේ සිත් ඇඳ පැඳ තබා ගන්න ආකාරයට සකස් කරපු වෙරළ තීරයක් තමයි එන අපිට දැක ගන්න තියෙන්නේ. සීතල මුහුදුහුලන් වැදි වැදි වෙරළ තීරයේ ඇවිදගෙන යන්න තමයි මම වැඩිපුරම කැමති. අපි මේ ඉන්නේ එයාර්පෝර්ට් රිසෝර්ට් ඒරියා එකේනේ. මාබල් බීච් පබ්ලික් ඒරියා එකට ගියොත් එහෙම පොඩි බබාලට සෙල්ලම් කරන්න විනෝද වෙන්න අවුට්ඩෝර් ප්ලේ ඒරියා එකක් වෙනම තියෙනවා. මේ ලස්සන විඳ විඳ ඉන්නකොට ගෙදර යන්න හිතෙන්නේ කාටද? ඉතින් මෙතන නතර වෙන්න හිතුනොත් මෙතන නවාතැන් පහසුකම් ගන්න අයට විතරක් නෙමෙයි මේ ප්ලේස් එක බලලා විනෝද වෙන්න අනිත් අයටත් බ්‍රෙක්ෆාස්ට් එක, ලන්ච් එක, ඩිනර් එක හරිම පිරිසිදුව පිළිවෙලකට මෙතනින් ලබා ගන්න පුළුවන්. එයාර්පෝර්ට් එකෙන් කරන නිසා හරිම පිළිවෙලක් තමයි හැම දෙයකම දකින්න ලැබෙන්නේ. අපි ලන්ච් එක ගන්න තමයි මේ හදාන්නේ. මෙතන ලන්ච් එක අපිට එළියෙන් ගන්න හරි රෙස්ටුරන්ට් එක ඇතුළට ගිහින් හරි ගන්න පුළුවන්. අපි ලන්ච් එක රෙඩි වෙනකම් රෙස්ටුරන්ට් එකේ එළිමහන් කොටස තමයි මේ ඉන්නේ.
රෙස්ටෝරන්ට් එක ඇතුළට ආවට පස්සේ හරිම පිළිවෙලක් තමයි දකින්නට ලැබුණේ. හරිම අලංකාර ලෙස සකස් කරපු පසුබිමක් තමයි අපිට දක්නට ලැබුණේ. කෑම පිළිගන්වන ආකාරයේ ඉඳන්ම අර මම කලින් කියපු පිළිවෙල ඒ විදියටම ඒ ආකාරයෙන්ම තිබුණා. අපි කෑම වර්ග කිහිපයක්ම try කරලා බලුවා. මාරම රහක් තමයි තිබුණේ. එන ඕනම කෙනෙක්ට එයාපෝස් රිසෝට් එකෙන් කෑම ගන්න පුළුවන්. මාරම රහයි.